ආයිබෝවන්. ඉතින් අද අපි දෙන්න යන්නේ ලන්ඩන් වල තියෙන ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකකට. මේ රෙස්ටොරන්ට් එකේ නම තමයි පාම් බීච්. ඉතින් මේක තියෙන්නේ වෙම්බ්ලි වල. මෙහෙම තමයි පාම් බීච් රෙස්ටොරන්ට් එක එළියෙන් නම් පේන්නේ. අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා. රෙස්ටොරන්ට් එකේ නම් මාරම ක්‍රවුඩ් එකක් තමයි ඉන්නේ. ඕගොල්ලන්ට පේනවා බැලුවොත් කොච්චර ක්‍රවුඩ් එකක් ඉන්නවද කියලා. ඉතින් අපි දැන් බලමු මෙයාලගේ මෙනු එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න තියෙනවා මෙනු එක. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේ රෙස්ටොරන්ට් එකේ මම දැක්ක තව ස්පෙෂල් දෙයක් තමයි මෙයාලගේ මෙනු එකේ ගොඩාක් අයිටම්ස් තියෙන එක. ඉතින් ඉන්දියන් ඒ වගේම ශ්‍රී ලංකන් මික්ස් වුණ ගොඩාක් අයිටම්ස් මේකේ තියෙනවා. අපි බලන් යමුකෝ මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා තව තන්දූරි චිකන්. ඔයගොල්ලෝ පේනවා චිකන් හාෆ් එකක් පවුන් 10මාරක් වෙනවා. ඊට පස්සේ බිරියානි තියෙනවා. එග් බිරියානි එකක් පවුන් 8මාරක්, චිකන් බිරියානි පවුන් 9මාරක්, මික්ස් බිරියානි එකක් පවුන් 10මාරක් වගේ ගානකට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන ෆ්‍රයිඩ් රයිස් වර්ග. ඉතින් බලන්න කොහොමද ගණන් කියලා. තියෙනවා අපි ආසම තවත් කෑමක් කොත්තු. මටන් ෆ්‍රයිඩ් කොත්තු එකක් පවුන් 950කට, එතකොට චිකන් ෆ්‍රයිඩ් කොත්තු එකක් පවුන් 950කට, ඉන්දියාප්ප කොත්තු එකක් පවුන් 975කට වගේ ගන්න පුළුවන්. මෙතන කොත්තු ಜಾති ගොඩාක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ආප්ප. ඉතින් ප්ලේන් ඔප එකක් ඕගොල්ලන්ට පවුන් 2මාරකට, එග් ඔප එකක් ඕගොල්ලන්ට පවුන් 3කට වගේ ගන්න පුළුවන්. ඕගොල්ලෝ මොකද හිතන්නේ? ගණන් වැඩිද අඩුයිද? මෙන්න මෙතන තියෙනවා ජැප්නයිස් ස්ටයිල් එකට බ්‍රින්ජාල් කරි එකක්. ඒක පවුන් 7ක් වෙනවා. ඉතින් තව කරිස් වර්ග ගොඩකුත් ඕගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මෙනු එකේ තියෙන ඩ්‍රින්ක්ස් වර්ග. මෙතනින් ඕගොල්ලන්ට ටී, කොෆි, ඊට පස්සේ ෆෘට් ජූස්, ඊට පස්සේ බියර්ස්, ලිකර්ස්, ඒ වගේම ජින්, තව ඕගොල්ලන්ට කොක්ටේල්ස් ඕන එකක් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මෙයාලගේ මෙනු එක ගැන කිව්වොත් ඇත්තටම මාර වැරයිටි එකක් තියෙන මෙනු එකක් තමයි මෙයාලගේ තියෙන්නේ. ඉතින් ඒකට අපි 10න් 10ම දෙන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ ඕඩර් එක දැම්මා. ස්ටාර්ටර්ස් වලට chicken 65 boneless එකයි, chips දෙකයි. ඊට පස්සේ අපි ගත්තා chicken fried rice දෙකකුයි, බැම්බු බිරියානි 3කුයි. එක බැම්බු බිරියානි එකක් මටන්, අනිත් දෙක chicken. ඉතින් මෙන්න මෙහෙම තමයි එයාලා බැම්බු බිරියානි එක සර්ව් කරන්නේ. බලන්න කොහොමද එයාලා ඒක කරන්නේ කියලා. ඇත්තටම මේ මාරම රසයි මෙයාලගේ කෑම. ඒ වගේම මාරම ඇට්‍රැක්ටිව්. මේ බැම්බු බිරියානි එකෙත් හොඳ පෝෂන් එකක් තියෙනවා. ඕගොල්ලන්ට බැලුවොත් පේනවා. මෙතන කෑම නම් මාරම රසයි. ඕගොල්ලෝ මෙතනට try එකක් දෙන්න ලන්ඩන් වල ඉන්නවනම්. අපි එහෙනම් කෑම කාලා ඉවරයි. දැන් අපි බලමු බිල් එක. chips දෙකක් ගත්තා අපි, chicken 65 boneless එකක් ගත්තා, bamboo chicken biryani දෙකයි, bamboo mutton biryani එකයි, chicken fried rice දෙකයි, mango juice දෙකයි, mango lassi එකයි, coke එකයි, diet coke එකයි. මේ ඔක්කොටම ගිහිල්ලා තියෙනවා පවුන් 94යි 750. ඉතින් ලංකාවේ ප්‍රයිස් එකෙන් බැලුවොත් නම් අපිට රුපියල් 36000ක් විතර ගියා අපි 5 දිනකටම කන්න. ඉතින් අද අපිට මේ ලන්ච් එකට ඉන්වයිට් කරපු අපේ යාළුවෝ දෙන්නා ඉන්නේ කේම්බ්‍රිජ් වල. ඉතින් එයාලා කියන විදිහට කේම්බ්‍රිජ් වල නම් ඊට වඩා රෙස්ටොරන්ට් වල කෑම ගන්න. ඕවර්ऑल බැලුවොත් නම් මේ එක්ස්පීරියන්ස් එකට අපිට දෙන්න පුළුවන් 10න් 8ක් විතර. ඇත්තටම මාරම හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඕගොල්ලොත් ගිහිල්ලා බලන්න පාම් බීච් වෙම්බ්ලි වල තියෙන මම ලොකේෂන් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්න. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න. ඕගොල්ලන්ට මොන හරි වීඩියෝස් ඕන නම් පල්ලෙහා comment section එකෙන් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලපුව ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් දවසක වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඕගොල්ලන්ට සුබ ගමන්.